හෙලෝ වෙල්කම් ගෙට පිළිගන්න අදත් මගේ හන්ට YouTube channel එකට අද ගොඩක් විශේෂ වීඩියෝක් තමයි ගෙනාවේ. ඔයාලා වීඩියෝ පටන් ගන්න කලින් මතක් කරන්න ඕනේ මේ වීඩියෝ පොඩ්ඩක් අත ස්කිප් කරන්න නැතුව බලන්න. මොකද මම ඔයාලට අද වීඩියෝ අවසානද කිව්වා ඔයාලා අහන ප්‍රශ්න වලට මම අනිවාර්ය වීඩියෝ එකකින් මම උත්තර ගෙනවා කියලා. ඒ වීඩියෝ එක තමයි අද මම මේ ගෙනාවේ. ඒ හින්දා අනිවාර්යෙන් මේ වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. අපි අද එහෙනම් ඉස්සෙල්ලා මම මේකේ ඔයාලා අහලා තියෙන ගොඩක්ම දෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි මේ මැෂින් එකෙන් මැණික් හොයන්න පුළුවන් නම් ඒ රත්නපුරේ මිනිස්සු මේ මැෂින් දාලා මැණික් හොයන්න නැත්නම් ඒ උච්ච එහෙනම් මැදිගෙන මේ පතල් කපන්නේ කියලා. ඒකට මම ඔයාලට පිළිතුර මම ඉස්සෙල්ලාම දීලා ඉන්න. ඒකට හේතුව තමයි ඔයාලා දන්නේ නැති සාමාන්‍ය රත්නපුර කියන්නේ මැණික් බහුල ප්‍රදේශයක්. මං ඉන්න පැති වල නම් සාමාන්‍ය මැණික් හොයගන්න සෑහෙන දුර්ලභයි. සාමාන්‍ය ගොඩාක් කලාතුරකින් තමයි මැණික් හම්බෙන්නේ. මං ඉන්න පැත්තේ. එතකොට රත්නපුර කිව්වම සෑහෙන මැණික් තියෙනවා. පදියංගල් මැරි කට්ට කැලි වගේ දේවල් තියෙනවා. එතකොට මේ අතරේ මැරිච්ච මැණික් ගලුත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ ගලක් මැදුනහම වෙන්නේ මේ ගලේ තියෙන ඔයාලා දන්නේ නැති මැණික් ගලක් සාමාන්‍යයෙන් මැණික් ගලට වර්ණය ලැබිලා තියෙන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් කියන මේ ඇලුමිනියම් ඔක්සයිඩ් වලින් තමයි මේ මැණික් ගලේ වර්ණය තියෙන්නේ. එතකොට මේ මැණික් ගල මැදුනහම වෙන්නේ මේ ඇලුමිනියම් ඔක්සයිඩ් එක ඒකේ සංයුතිය වෙනස් වෙලා මේ ගලේ තියෙන වර්ණය නැති වෙනවා. එතකොට මේ වර්ණය නැති වුණාම වෙන්නේ මේ ගලේ කිසිම පාටක් නැහැ. ගලේ කිසිම එළියක් නැහැ. එතකොට ඒකේ මිලක් නැහැ. හැබැයි මේ ගලේ වර්ණය වෙනස් වුණාට මේ ගලේ කොයි වෙලාවකවත් හાર્ඩ්නස් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ ගලේ හાર્ඩ්නස් එක ඒ විදිහටම තියෙනවා. මම ඔයාලට මේ පළවෙනි වීඩියෝ එකේදීත් මම ඔයාලට කිව්වා මේ මැෂින් එක පතල් සඳහා එච්චර සුදුසු මැෂින් එකක් නෙවෙයි කියලා. ඔයාලා පළවෙනි වීඩියෝ එක බැලුවා නම් මතක ඇති. ඔයාලට අමතකයි නම් ආයෙ ගිහිල්ලා මේ පළවෙනි වීඩියෝ එක බලන්න. ඒක තමයි අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා මේ ඔයාලා මාව කන්ටැක්ට් කරගන්නේ කොහොමද කියලා. කන්ටැක්ට් කරගන්න මම ඉස්සෙල්ලාම වීඩියෝ එකේ නම්බර් එක දාලා තිබ්බා. කන්ටැක්ට් නම්බර් එක දාලා තිබ්බා කියන්නේ තනිකරම මටත් ඒ දවස් ටික ටැකපැල්ලා තිබ්බේ විනාඩියෙන් විනාඩියට කෝල් ගන්නවා. මහා පාන්දර තුනට කෝල් කරලා අහනවා ආච්චි එකක් කල් දාලා තියෙනවා සීයා භාගයක් දෙන්න කොට දාලා දෙන්න උලන්දි කියලා. ආයෙ මල වයින්නවා නේද? වෙලාව පාන්දර 3යි. කවුද මට කෝල් ගත්ත මං කෝල් එක පොඩ්ඩක් තියනවද දන්නේ නැහැ. පාන්දර 3යි ගානකට මට කෝල් එකක් ආත්තේ. කෝල් එක නම් කිව්වා මේ ඕම් බාන්න මේ ඒ දවස් ටික එක පැයකට ආපු කෝල් ටික මං ඔයාලට පෙන්නන්නම් ඈ. එක පැයකට සාමාන්‍යයෙන් කෝල් එනවා 100කට වැඩිය. කෝල් එකෙන් අහනවා මේ බොදු නේද මේ මැෂින් එක මං ගා තියෙන මැෂින් එක වදින්නේ නැහැ. ඊට පස්සේ මේ ඔයාගේ එක හැදුවේ වෙන එකකින් ආපු එකෙක්ද කියා එහෙම හෙන සීන් දානවා මේ කට්ටිය කෝල් එකගෙන. මට ඉතින් ඒ කට්ටියට කියන්න තියෙන්නේ මේ බලන්න මේ තනිකර මේ ආපු කෝල් එක පැයට මේ එක දවස් මේ දිනෙත් එක්කම තියෙන්නේ ආපු කෝල් කොහොම මේ ඔය මේ මම අද වීඩියෝ එක අප්ලෝඩ් කරපු දවසේ මේ ආපු වීඩියෝ මේ කෝල් ටික මේ පැයකට පැය 6කට මේ පැය 6කට මේ දාලා තියෙන්නේ. ටක් නම් වෙන දාන්න බෑ මොකද මටත් නිදහසක් තියෙන්න ඕනේ. කෝල් ගන්නවා දිගට හදාට කෝල් ගන්න කිව්ව දෙකුත් නැහැ. දැන් normal call එකක් කරන ඒක දෙතුන් පහ call එකක් ගන්න call එකකට කොහොම ආයෙ ගන්නවා ඊට පස්සේ ඒකෙන් block කරපුවම ආයෙ WhatsApp call ගන්නවා ඒකෙන් ආයෙ මොකද කරපුවම වෙන නම් දෙකෙන් ආන්සර් කරපුවම මේ ආන්සර් කරපුවම කියන ඇයි ඔයාලා call ගන්න නැත්තේ අර නම්බර් දෙකෙන් ගන්න නැත්තේ කියලා අලකයි මේකයි මේ පොරා අලකයි මේකයි කිය බයිනවා ඉතින් ඒ හින්දා මම contact number දාන්න නැත්තේ ඔයාලා මාව contact කරගන්න විදියක් මම දැන් කියන්න ඔයාලට මාව contact කරගන්න ඕන නම් ඔයාලා යන්න TikTok එකට ගිහලා hunter boy කියලා search කරන්න hunter boy කියලා search කරපුවාම මම ඔයාලට මගේ account එක පෙන්නන්න මේ තියෙන මගේ hunter boy account එක මේ ඔයාලට පේන නැති මගේ වීඩියෝ දාලා තියෙනවා මේ hunter boy account එක මේකට ගිහලා ඔයාලා මේ inbox message එකක් දාන්න මම අනිවාර්යයෙන්ම reply කරනවා ඒක මගේ team එකේ කෙනෙක් ගාව තමයි මේ account එක තියෙන්නේ ඔයාලට සාමාන්‍ය පැය 3ක් ඇතුළත reply එකක් ලැබෙයි ඔයාලට ඕනම ප්‍රශ්නයක් එකෙන් අහන්න ඒකෙන් ඔයාලට ඕනම ප්‍රශ්නයකට තොරතුරක් පැය 3ක් ඇතුළත අනිවාර්යයෙන්ම දෙනවා මේකෙන් අනිවාර්යෙන් ඕන කෙනෙක් ප්‍රශ්නයක් අහන්න කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට මේකට අනිවාර්යෙන් උත්තරයක් දෙනවා ඔයාලා අනිවාර්යෙන්ම TikTok එකෙන් TikTok එකට ගිහිල්ලා මැසේජ් එකක් දාන්න ෆලෝ කරලා මම ඔයාලට ඕන මාව contact කරගන්න ඉදකුත් කිව්වා නම්බර් නම් දෙන්න බෑ නම්බර් දෙන්න කවුත් ඉල්ලන්නත් එපා නම්බර් ගොඩක් කට්ටිය ඉල්ලලා තියෙනවා මම නම්බර් දෙන්න නැති වෙන්න හේතුව තමයි ඔක එතකොට ආයෙ කියන්න ඕනේ තව කට්ටිය අහලා තියෙනවා මේ මැෂින් එක ගන්න කොහොමද කියලා මම මැෂින් එක ගත්ත ඉතින් මම ඔයාලට කියන්න මගේ ප්‍රධානතම ආදායම මාර්ගය තමයි ඩ්‍රොප් shipping direct shipping මේ දෙකෙන් තමයි මම මේ දෙක තමයි ඉස්සෙල්ලාම මම පටන් ගත්ත දෙක
මේක දන් ඇද්දි මට හම්බුණා මේ ඒ සෙලර්ස්ලා ඒ සෙලර්ලා කන්ටැක්ට් කරලා තමයි මම මේ සෙලර් නෙමෙයි මගේ කස්ටමර්ස්ලා කන්ටැක්ට් කරගෙන තමයි මම මේ මගේ මේ මැෂින් එහෙම ගෙන්න ගත්තේ ඒ රටවල් වලින්. එහෙම තමයි මම මේ මැෂින් ගෙන්නන්න පටන් ගත්තේ. දැන් ඔයාලට වෙනවා නම් මේ ලංකාවේ මැෂින් නැහැ කියලා. ඒකට අදක තමයි හේතුව. සාමාන්‍ය GR1000 කියන්නේ සම්පූර්ණයෙන්ම ට්‍රෙෂර් හන්ට් වල හදපු මැෂින් එකක්ම පමණයි. ඔයාලා සයිට් එකට ගිහලා චෙක් කරලා බලන්න ට්‍රෙෂර් හන්ට් කාණ්ඩය තමයි මේ GR කියන්නේ සම්පූර්ණයෙන්ම ට්‍රෙෂර් හන්ට් හදපු සීන්. GR Plus එක, GR1000 එක, GR1000 version 2 එක, GR200 එක. තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා දන්නේ නැති මෙටල් ඩිටෙක්ටර් දැනට ලෝක හැදලා තියෙන මෙටල් ඩිටෙක්ටර් වලින් වැඩිම කොපි මැෂින් ප්‍රමාණයක් තියෙන්නේ මේ GR කියන මේ මෙටල් ඩිටෙක්ටර් සීරීස් එකට විතරයි. ඒකේ හේතුව තමයි මේ GR ඉස්සෙල්ලාම GR100 එක තමයි ආවේ. GR100 එක රිලීස් වුණේ 2017 රිලීස් වුණේ. ඒක රිලීස් වුණේ $1200කට. එතකොට ඒ ගානට තිබ්බ හොඳම මැෂින් එක තමයි ඒක. වෙන ලොංග් රේන්ජ් මෙටල් ඩිටෙක්ටර් එකකවත් නැති සෑහෙන ෆීචර්ස් ගොඩක් එක තමයි මේ GR200 එක ආවේ. ඒ ගියාව TD රිපෝට් ගහන්න. ඒක ෆෝන් එක කනෙක්ට් කරලා ගහන්න තිබ්බේ. කොහොමද ඒක සාර්ථකුන්නේ නැහැ. ඒකට හේතුව තමයි මොකද මේ රිපෝට් එක ගහද්දි ෆෝන් එක ළඟ තියෙන්න බෑ. අලුත් ඒව ගැන ප්‍රශ්නයක් නැහැ. දැන් මේ අලුතෙන් එන වගේ දැන් මේ පාදන සීරීස් එකේදී එහෙම වෙන්න බෑ. එතකොට අහලා තියෙනවා මේ ආය අහලා තියෙනවා ඔයාලට මම ආයෙත් කියනවා වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න මම දාන වීඩියෝ මේ කට්ටිය අහලා තියෙනවා එකතු මේ මම කලින් දාලා තිබු වීඩියෝ එකේ මම අද සවලකින් එකතු කරලා මේ මල්ලකට ගල් එකතු කරගන්නේ. එතකොට මේ මල්ලට ගල් එකතු කරගද්දී ඇයි මැෂින් එකේ මල්ලේ තියෙන ගල් වලට වදින්නේ නැති කියලා. මම ඔයාලට ඒකත් කිව්වා මම රේන්ජ් එක මීටර් 1කින් එහාට 5න් මෙහාට දාලා තිබ්බේ. එතකොට මීටර් 1ක් දුරින් තියෙන එකයි මීටර් 5ක් මෙහෙන් තියෙන එක විතරයි මේ මැෂින් එකෙන් පෙන්වන්නේ. එතකොට ඒ අතර ඇතුළේ තියෙන ඒවා කොයි වෙලාවකත් පෙන්වන්නේ නැහැ. ඒක තමයි ඒකට උත්තරේ. ප්‍රයිස් කොහොමද කියලා අහලා තියෙනවා. ප්‍රයිස් සාමාන්‍යයෙන් මේ GR1000 මේ ඇමරිකන් බ්ලැක් ඊගල් එක මේක සාමාන්‍යයෙන් යන්නේ රුපියල් සාමාන්‍ය ලංකාවේ මේක කම්පැනි රිලීස්මන්ට් ප්‍රයිස් එක සාමාන්‍ය රුපියල් 3,80,000ක් වගේ. ලංකාවට ගත්තී රුපියල් 4,00,000ක් 420ක වගේ ප්‍රමාණයක් යනවා. එතකොට මේ අහලා තියෙනවා කන්ටැක්ට් කරගන්න ඒ අරක තමයි කන්ටැක්ට් කරගන්න අහලා තියෙන එක. මේ ගොඩක් කට්ටිය බොරු කියලා දාලා තියෙනවා. ඔහොම හම්බෙනවා නම් බැරිය. හොඳ ස්ක්‍රිප්ට් මේ කට්ටිය කුණුහරුපක් දාලා තියෙනවා. කන්ටැක්ට් කරගන්න දින වලට අර විදියට TikTok එකෙන් අනිවාර්යෙන් මැසේජ් දාන්න ඔයාලා අනිවාර්යෙන් රිප්ලයි එකක් හම්බෙයි. ඔයාලා TikTok එකට ගිහලා නම් මේ අනිවාර්යෙන් මැසේජ් දාන්න අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙනවා. තව දෙයක් කියන්න ඕනේ. එතකොට මේ මැෂින් හැමෝම දැන් ගන්න හොයනවා මේ මම වීඩියෝ බලන ගොඩක් කට්ටිය. ලංකාවේ මැෂින් තියෙනවා. ලංකාවේ ඔරිජිනල් මැෂින් ඕන තරම් විකුණන්න තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් මැෂින් එකක් ගන්නවා නම් මේකේ මේ Google එකට ගිහිල්ලා මේක ඇප්ලිකේෂන් එකට ඩවුන්ලෝඩ් කරලා ඒක ඇප් එකක් විදිහට එනවා. එතකොට ඊට පස්සේ මේ ඇප් එකට මේකේ මේ GR1000 එකේ මේ පොතේ එනවා වොලන්ටි කෝඩ් එක. මේ වොලන්ටි කෝඩ් එක මේ ඇප් එකට දාලා බලන්න පුළුවන් මේ කොච්චර වැඩ පැය ගණක් වැඩ කරලා තියෙනවද. කීපාරක් මේක charge කරලා තියෙනවද. එතකොට තව මේකේ part replace කරලා තියෙනවද. මේක කීපාරක් service කරලා තියෙනවද. ඒ වගේ දේවල් බලා ගන්න පුළුවන්. මේක ඔරිජිනල් මැෂින් එකක්ද කියලා අනිවාර්යෙන් එනවා. මේක සාමාන්‍යයෙන් කස්ටමර් කෙනෙක්ට කම්පැනි එකෙන් දෙද්දිම මේක රෙජිස්ටර් කරනවා මේ site එකේ. අනිවාර්යෙන් මේක රෙජිස්ටර් කරනවා. රෙජිස්ටර් කරලා නැහැ කියන්නේ මේක අනිවාර්යෙන් කොපි මැෂින් එකක්. නැත්තම් මේ වෙන මැෂින් එකක් චයිනීස් මැෂින් එකක්. එහෙම ඒක තමයි හේතුව. ඔයාලා අනිවාර්යෙන්ම ගන්නවා නම් මේක site එකට දාලා බලන්න. ඒක තමයි මේ අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඔයාලා කම්පැනි එකට ඔයාලා මැෂින් එකක් ගන්න යනවා නම් අනිවාර්යෙන්ම කොච්චර වැඩ පැය ගණක් මේ මැෂින් එක වැඩ කළාද කියලා බලන්න. වැඩ පැය සාමාන්‍යයෙන් 4 පනලා තියෙන මැෂින් ගන්න එපා. ඒක නිකන් බුදු වැඩක්. සාමාන්‍යයෙන් 4 පනනම සාමාන්‍ය මැෂින් එකක් වැඩ කරන්න අමාරුයි. සම්පූර්ණ සිස්ටම් වෙනස් වෙනවා. ඔයාලා අනිවාර්යෙන් මේක සයිට් එකට දාලා බලන්න කොච්චර වැඩ පැය ගණක් වැඩ කරලා තියෙනවද කියලා. අනිවාර්යෙන්ම ඇමරිකන් GR1000 ඔරිජිනල් මැෂින් එක ගන්න ඔයාලා අනිවාර්යෙන් මේක වග බලා ගන්න. මොකද මේ ඔරිජිනල් මැෂින් එකක් ගන්න නැතුව කොයි වෙලාවකත් වැඩක් නැහැ. ඔය තව ජර්මන් වලින් අහන Black Havoc කියලා මැෂින් එකක්. ඒකත් මේ GR1000 එක යන එකක්. ඒකට මැනික් ඩිටෙක්ට් කරන්න නැහැ කොයි වෙලාවකත්. ඒකට මෙටල් විතර ඩිටෙක්ට් කරන්නේ. ඒක එච්ච සාතක මැෂින් එකක් නෙමෙයි. දැන්ට තියෙන ලොංග් රේන්ජ් වලින් ප්‍රයිස් එකටත් සාදාන හොඳ මැෂින් එක තමයි මේ GR1000 version 2 මැෂින් එක. ප්‍රයිස් එකට සාදාන හොඳ මැෂින් එක තමයි GR1000 version 2 එක. තව මැෂින් එනවා. තව ඊළඟට තියෙන හොඳ දැන්ට ලෝකේ තියෙන හොඳම ලොංග් රේන්ජ් මැෂින් එක තමයි Gold Legend කියන එක. ඒ සාමාන්‍ය Gold Legend මැෂින් එකක් ගන්නවා නම් සාමාන්‍ය 1,20,000ක් කෝටි එකමාරක් වගේ වියදම් කරනවා. කෝටි එකමාරක් වියදම් කළා මේ කෝටි එකමාරක් වියදම් කරන්න තියෙනවා නම් කවුත් ඔය වගේ වැඩවලට එන්නේ නැහනේ.
ඒක තමයි කියන්න ඕනේ. සාමාන්‍යයෙන් මිලකට ගන්න පුළුවන් මැෂින් තමයි මේක. මම කොයි මිලකත් මැෂින් සෙල් කරන්නේ නැහැ. මම මැෂින් සෙල් කරන්නේ නැහැ, ගෙන්නන්නේ නැහැ. තව කට්ටිය හලා දෙනවා. ඇවිල්ලා මැෂින් එක ගහලා දෙන්න වේද කියලා. දුරතැන් වලට යන්න බෑ. මේ ළඟහල ගහලා දෙනවා. ළඟහල වල ඉන්නවන කට්ටිය සාමාන්‍යයෙන් කිලෝමීටර් 30ක් 40ක් වගේ ඇතුළත ඕනනම් මම ගහලා දෙන්නම්. ඊගෙන මම සල්ලි ගන්න ට්‍රාන්ස්පෝර්ට් ටිකක් දෙන්න. ට්‍රාන්ස්පෝර්ට් එක එකයි යන්නේ නවනම් ට්‍රාන්ස්පෝර්ට් එක වලින් නෑ මේ ඔයාලට මම ඇවිල්ලා මැෂින් එක නිකන් ගහලා දීලා යන්න. මම මේ ළඟ කට්ටියටත් ගහලා දුන්නත් මේ 4-5 දිනෙටම සල්ලි ගන්න නැතුව මම ගහලා දෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ මේ ඔයාලට මම ඒක කලින් කියන්න නැති මට අමතක වුණා. ඔයාලා අනිවා මේ පතල් ඒක මේ හැමෝම ගහලා තියෙනවා. මම ඒක ගැන ආයෙ පොඩ්ඩක් කියන්න. මේ මැෂින් එක කොයි වෙලාවකත් පතල් සඳහා සුදුසු නෑ. පතල් සඳහා සුදුසු නෑ කියන්නේ මේ සාමාන්‍ය රිපෝට් එකක් ගත්තොත් 150 වගේ මම වලට කලින් කිව්වා පොට් කරලා ගල් හොයන්න රත්නපුරේ පැත්තට වගේ නම් සුදුසුම නෑ. සාමාන්‍ය මැණික් එච්ච නැති පැත්තවල සුදුසුයි. මේ පැතිවල රත්නපුර වගේ පැතිවල එච්ච සුදුසු නෑ. මොකද පදියම් ගල් කට්ට කෑලි තෝද කට්ට වගේ හැමතැනම තියෙනවා. මේ ඒකට මේ මැෂින් එක ඉන්ඩිකේට් කරනවා. සාමාන්‍ය තැන් 100ක දුන්නොත් එහෙම තැන් 98ක 95ක වගේ තමයි මේ මැණික් ගලක් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ඒකත් ෂුවර් කරන්න බෑ. මොකද ඒ තරම් කට්ට තෝද කට්ට පැරිච්ච මැණික් වගේ දේවල් තියෙනවා. ආය අහලා තියෙනවා. ආය කෙනෙක් අහලා තියෙනවා මොකද්ද මේ ගොඩක් කට්ටිය හොඳයි කියලා දාලා තියෙනවා. තව අහලා තියෙනවා ඔච්චර සල්ලි හම්බ වෙනවා නම් ඒ YouTube කන කියලා අහලා තියෙනවා. තව දෙයක් ඒකට හේතුව තමයි මම මේ මැෂින් එකෙන් ගහන ඒ වීඩියෝ මම කලින් ගොඩක් කලින් ඉඳන් කළා. ඒ මම ඒ හම්බෙන දේවල් එකක්වත් මම විකුණන්නේ නැහැ. ඒක මම ඔක්කොම එකතු කරනවා. මොකද කිව්වොත් මේ ට්‍රෙෂර් හන්ට් කියන්නේ මගේ හොබි එක. හොබි එක විදිහට තමයි මම මේ ට්‍රෙෂර් හන්ට් කියන එක කරන්නේ. මම ඒක දැම්මෙත් මම ගොඩක් ඔය පිටරට channel වල දැකලා තියෙනවා මේ ට්‍රෙෂර් හන්ට් වීඩියෝ සෑහෙන්න ප්‍රමාණයක් තියෙනවා. මම ඒ හින්දා තමයි මම මේ වැඩේ ලංකාවේ පටන් ගත්තේ. ගොඩක් අය හොඳ ප්‍රතිචාර තියෙනවා. ගොඩක් අය බැනලත් තියෙනවා ඉතින්. මේ කට්ටිය හල් දින යාලා ගාව තියෙන මැෂින් ඇයි වදින්නේ නැත්තේ ඔරිජිනල් මැෂින් එකක් කියලා. ඒකට හේතුව තමයි ඔයාලා ඇප් එක දාලා චෙක් කරගන්න වැඩ පැය ගන්න පහට වඩා ගිහිල්ලා තියෙනවා. අනිවාර්යෙන් මේ කම්පැනි යාලා අනිවාර්යෙන් සර්විස් එක දාගන්න. ආය හල් තියෙන මැෂින් එකක් ගන්න කොහොමද කියලා. මැෂින් එකක් ගන්න ඔයාලට මැෂින් එකක් ගන්න හොඳම ක්‍රමය තමයි පිටරටින් ඉන්න කෙනෙක් ඇමරිකාවේ ඉන්න කෙනෙක් කොන්ටැක්ට් කරගන්න තිබ්බොත් හොඳයි. ඇමරිකාවේ සාමාන්‍යයෙන් ගොඩක් අඩුවට ගත්තේ අනිත් රටවල ගන්න ඕන සාමාන්‍යයෙන් 7ක් 20ක් වගේ යනවා. ඒක ලංකාවට ගද්දි 750ක් වගේ යනවා. ඒ හින්දා පිටරට ඉන්න කෙනෙක් තියෙනවා නම් මැෂින් එක කෑලි කරලා දාගන්න. කෑලි කරලා දාගත්තාම ප්‍රශ්නයක් නැතුව ලංකාව තුල ගන්න පුළුවන්. ලංකාවේ මැෂින් එක සෙට් කරගන්න ඉතින් තියෙන්නේ. ආය අහලා තියෙනවා පතල් වලට මේක හරියනවද කියලා ආය අහලා තියෙනවා. මම අහලා තියෙනවා පතල් ඔයාලට පතල් වලට හරියන්න තමයි මැෂින් එක මම කිව්ව ටයිටන් මැෂින් එක. ඒත් මේ GR1000 කම්පැනි එකෙන් ගන්න මැෂින් එකත් මේක අහලා තියෙන කෙලිම පතල් වලට විතරයි. ඒ ටයිටන් මැෂින් එකේදී මැණික් තියෙන ප්‍රතිශතය කොච්චර ප්‍රමාණයක් කඩන් වෙනවද? ඉල්ලම කොච්චර දුරට විදියා තියෙනවද කියලා සම්පූර්ණ තොරතුරු මේ ටයිටන් මැෂින් එකේ එනවා. ටයිටන් මැෂින් එක සාමාන්‍ය ලක්ෂ 40 50ක් වගේ වෙනවා ටයිටන් මැෂින් එක. ටයිටන් මැෂින් එක සම්පූර්ණයෙන් පතල් සඳහා හදපු ඒවා තමයි. මේ පතල් සඳහා කවුද ගන්න ඉරන මේ ටයිටන් මැෂින් එක යන්න ඕනේ. ඒකත් මේ Black Eagle කම්පැනි එකෙන් ගහන එකක්. තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා කලින් වීඩියෝ එක දැක්කේ විනාඩි 40ක වීඩියෝ එකක් වුණාට ඔය ඇලේ මම දවස් ගාණක් මේ දවස් ගාණක් ඔය මැෂින් එක ආවා පොට් කරලා සාමාන්‍යයෙන් දවස් 5කට ඇතුළත පොට් කළා තමයි මම තැන් ටික පොට් කරගෙන වීඩියෝ එක ගන්න මේ වීඩියෝ එකට මැෂින් එක ගහලා ගත්තේ. නැත්තම් ඕක හැමතැනම ඇවිද්දම ඔයාලා හිතන තරම් ලේසි නෑ මේ මැෂින් එකකින් මේ මැණික් හොයනවා කියන එක. නැත්තම් ඔය ගැන ප්‍රශ්නයක් නැතුව හොයාගන්න පුළුවන්. මොකද මේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ මැෂින් එක ඉන්ඩිකේට් කරන හින්දා. ඒක ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ ළඟදී අලුත් වැඩකුත් පටන් ගන්න ඉන්නවා. අපි ඒ කියන්නේ හවුලට වැඩ කරන්න. අපි ඒක ඇග්‍රීමන්ට් එකම තමයි කරන්නේ. ඇග්‍රීමන්ට් දාලා 140ක් අපි ගන්නවා. ඊට 160 ඔයාලට ගන්න එහෙම තමයි අපි ඇග්‍රීමන්ට් දාලා තියෙන්නේ. තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා මගේ වීඩියෝ හැමදාම බලන හින්දා මම ඔයාලට අද පොඩි giveaway එකක් දෙන්න ලෑස්තිලා ඉන්නවා. 11 දෙනෙක්ට මේ chance එක තියෙනවා. මේ 11 දෙනාට මේ chance එක ගන්න පුළුවන්. ඔයාලට තව පොඩි දෙයක් පෙන්නන්න. ඔයාලට දැන්ට මගේ තියෙන එකතුව පෙන්නන්න. ඔයාලා පෙන්නේ නැති මේ තියෙන මගේ දැන්ට තියෙන එකතුව. මේ watch එක මෙව්වත් හම්බෙච්ච මේක නම් හම්බෙච්ච එකක් නෙමෙයි. මේ සුදේ හම්බෙච්ච එකක්. මේක තමයි දැන්ට තියෙන වටිනාම එක.
මෙන්න මේ බුදු පිළිමේ. මේක සම්පූර්ණ පස්ලෝහ පිළිමයක්. මෙන්න මේ ගලක් තියෙනවා. මෙන්න මේ ගල පුළුවන් නම් ඔයාලා කවුද මට මොකක්ද කියලා කියන්න. මේක මට මතකයි තෙර සයිඩ් මොකක්ද නමක් තිබ්බේ. හැබැයි මේ ඒ තිබ්බ ගලේ තියෙන විදිහට නෙමෙයි මේක මේ හાર્ඩ්නස් එකෙන් පීටන්නේ. මෙන්න මේ සුදු පාට වල පේනවද මේ ගලේ තැන් තැන් වල සුදු පාට. මේ සුදු පාට තියෙන තැන් වල හાર્ඩ්නස් එක 9.5 වගේ යනවා. හැබැයි මේ රිදි පාට තියෙන තැන් වල හાર્ඩ්නස් එක 3ක්වත් නැහැ සමහර වෙලාවට. එක එක ඒව තියෙනවා මේ ඇමතිස් ගල. මේ වල පෙන්නන්න මේ කාසියක් තියෙනවා. මේ සෑහෙන පදන කාසියක් මේක 1873 කාසියක්. ලිබර්ටි රජිනේ කාලේ කාසියක්. ඔයාලා පේන ඇති ලිබර්ටි කියලා ගහලා දෙනවා. මෙන්න මේක ගැන වෙනම වල වීඩියෝ එකක් දානවා මම අනිවාර්යෙන්. මේක සෑහෙන කතාවක් තියෙන එකක්. මේක පට්ටම් බාණ්ඩයක් මේකත් මම ඔයාලට අනිවාර්යෙන් මේක ගැන වෙන වීඩියෝ එකක් ගෙන්නන්න. පාස්ලෝහය රත්තරන් වලින් තමයි මේ ඒක හදලා තියෙන්නේ. මේ තව දේවල් වගේ තියෙනවා. මේක නම් මේ හම්බුනාර වල පොලිෂ් කරලා තියෙන්නේ. මේකවත් හම්බෙච්ච ඒවා තමයි බිමේ. මෙන්න මේ චූටි පෙති පෙති වගේ ඒවත් හම්බුණා. අපි මේව ගන්න වීඩියෝ එකකුත් තියෙනවා. මම ඔයාලට ඒකත් දාන්නම් ඊළඟට මේව ගන්න වීඩියෝ එක දාන්න. මේව වෙන වීඩියෝ එක. කෑලි සාමාන්‍ය 6ක් වගේ හම්බුණා. දැන් තව ගොඩක් තියෙන මේ වීඩියෝ එක ෆුල් වීඩියෝ එකක් අපම දාන්න. මේක තමයි අද ගිව් එක දෙන්න යන්නේ. එන්න තියෙනවා අද දෙන්න යන්නේ ගිව් එක. තමන්ග ගල් ගොඩක් තියෙන එකතු කරපුවා. ඔයාලට ගිව් එකට දෙන්න යන්නේ මම මේ ගල් ටික. මේ තියෙන මම එකතු කරපු ගල් ටික. මේ අනිත් ගල්. පාට ගල් තියෙනවා එතන. ඔයාලා මම මේක ඉරලා පෙන්නන්න. ඔයාලා පේනවද දන්නේ නැහැ. පුෂ්පදාගේ එහෙමත් තිබ්බා මෙතන. මම ඔයාලට වෙනදාස මේ කාසි වගේක් මේ කාසිත් ඔය හම්බෙච්චා. කේක වගේ කාසි තියෙනවා මෙතන. ආයෙ මෙතනක් තියෙනවා මේ පස්ලෝහ තියෙනවා මෙතන. පොඩි රත්තරන් කැලි වගේක් තියෙනවා. මේ වල පේන නිකන් තඹ පාට වගේ තියෙන මේ පස්ලෝහ. මේ දින මම උණු කතා කිව්ව ගිවුඩ ගල. මේක නම් ගන්න දෙයක් නෑ ආයේ. ඔය ටික තමයි දැන්ට මං ගා තියෙන සංචිතේ තියෙන්නේ. මං මැෂින් එකෙන් ගන්න හොයලා ගන්න එකම දෙයක්වත් මම විකුණන්නේ නෑ. මේ තියෙන ඩයමන්ඩ් මේක නම් ජපාන් වලින් ඉම්පෝට් කරපුවා. මට මේ ගල ගැනත් වීඩියෝක් මට මේ ගල ගැනත් ඔයාලට පුළුවන් කෙනෙක් කියන්න. මේ ගල පොඩ්ඩක්වත් බල නැහැ. ඒ කියන්නේ මේ සාමාන්‍ය සාපේක්ෂව මේක කිසිම බලක් අඩංගු වෙන්නේ නැහැ. මේ ගල තැන් තියෙනවා. මේ ගල ගිනි ගන්නවා. ගිනි ගන්නවා කියන්නේ මේ ඔයාලා පේනද මේ සුදු පාට තැන් වල තියෙනවා. සාමාන්‍ය ගිනි කූරා ගැලුවම පොක් ගාලා පුපුදනවා එතෙන්. ගලේ තැන් රතු පාට ඇල්ල වගේ තියෙනවා නිකන්. ඒක ලමුතුයි සෑහෙනට. මෙන්න මේ ගල් ටික තමයි ඔයාලට දෙන්න යන ගිව් එක. හරි ගයිස් මෙන්න අද අපි ඔයාලට දෙන්න යන ගිව් එක. මගේ අතේ තියෙන ගල් 11ක් තියෙනවා මගේ අතේ. මෙන්න මේ ටික තමයි මම අද ඔයාලට දෙන්න යන ගිව් එක. 11 දෙනෙන්ට chance එක තියෙනවා. මේ හැම ගලක්ම මෙන්න මේ ගල් දෙක නෑ. මේ ගල් දෙක නැතුව තමයි ගල් 11ක් තියෙන්නේ. මේ ගල් දෙක නැතුව මෙතන ගල් 11ක් තියෙනවා. මේ ගල් 11ම මං ගිව් එකක් විදියට 11 දෙනෙන්ට chance එක දෙනවා. කැමති කට්ටිය කමෙන්ට් යන්න. ඔයාලගේ නම ගම විස්තර කියලා කමෙන්ට් එකක් දාන්න. එතකොට මම channel එකත් එක්ක දැන් නම් සෙට් ලයින් කට්ටිය ඉන්නවනේ. මම ඒ කට්ටිය ටික දෙනෙක් තෝරලා මම මේ ගල් 11 දෙනවා. මේ හැම ගලක්ම රුපියල් 8000ට වැඩි ගල් තියෙන්නේ. මේක තමයි අඩුම ගල. මේ ගලත් රුපියල් 8000කට වැඩි. රුපියල් 8500ක තියෙන මේ ගලත්. මේ ගල් ඔක්කොම රුපියල් 8000ට වැඩි ගල් තියෙන්නේ. හැම ගලක්ම මේ ගල් මං මේ වයිට් ටොපෑස් තියෙනවා. ස්පිනල් එකක් තියෙනවා. ගෙවුඩ එකක් තියෙනවා. ටොපෑස් ඒ වගේ ගල් ටික තමයි මෙතන තියෙන්නේ. මේ ගල් ටික මං මේ ගල් ටික ඔක්කොම මං ගිව් එකක් විදියට දෙනවා. මේ ගල් 11 මං අනිවාර්යයෙන්ම ගිව් එකක් විදියට දෙනවා. මේ තියෙන ගල් ටික ඔයාලා පේන්නේ නැද්ද? හොඳ ක්ලීන් එකකට තියෙන ගල් ටික. මේ ගල් දෙක නම් මේ මිල්කි ගෙවුඩ එකක් තියෙනවා. මේ පොඩි කැඩිච්ච කැල්ලක් තියෙනවා. ඒ ගල් දෙකත් මම කාටද නිකන් ෆ්‍රී දෙනවා. අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. ඔයාලා මේ ගල් 11 දින ගන්න chance එකක් තියෙනවා. එක්කෙන්ට එක ගල ගන්න තමයි දෙන්නේ. එන්න තියෙනවා මේ ගල් ටික. හරි එහෙනම් අද මම හිතනවා ඔයාලට ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙන්නේ නැති කියලා ඔක්කොටම නැති වුණත්
පුළුවන් ටිකට මම ඔයාලට උත්තර දුන්නා. මොකද වීඩියෝ එකට දික් වෙන්න බෑ මොකද මේක රිප්ලයි වීඩියෝක් නිසා. මේ තියෙන්නේ මගේ දැනට තියෙන එකතුව. මම මේක තාම එකතු කරගෙන යන ගමන් තමයි ටික තියෙන්නේ. මම මැෂින් එකෙන් හම්බෙන මේ එකම දෙයක්වත් තිබුණා නැහැ. ඒක තමයි කට්ටිය කියලා තිබ්බා මේ ඔච්චර කොහොම තියනවා නම් YouTube කරන්නේ. මට හම්බෙන කිසිම දෙයක් මම විකුණන්නේ නැහැ. මම මේක ඔක්කොම එකතු කරනවා. මගේම එකතුවක් හදාගන්න තමයි මම මේ එකතු කරගන්නේ. මේ තියෙන කොටි දතක්. එතකොට මේ සුදෙත් මේ අමුතු සුදයක් මේක හම්බුනේ ගෙවල් ගොඩක් කඩන තැනක තිබිලා. ඔයාලට අලුතෙන්ම සුපිරි වීඩියෝ එකක් ගේනවා මම. channel එකත් එක්ක එහෙනම් සෙට්ලා ඉන්න. අද වීඩියෝත් එහෙනම් ඉවර කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයාලට දැන්ට ආපු ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බෙන්නේ නැති කියලා මම හිතනවා. ඔයාලා පතල් ගැන ඒකට රිප්ලයි එකක් හම්බුණා. මැෂින් එක ගන්න විදිය ගැන රිප්ලයි එකක් හම්බුණා. ඔයාලා අනිවාර්යයෙන්ම මම TikTok හදා කන්ටැක්ට් කරගන්න පුළුවන්. මම අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දෙනවා. අනිවාර්යයෙන්ම ඔයාලට රිප්ලයි එකක් දෙනවා. මගෙන් ඕන උදවක් TikTok හදා ගන්න මේ මට නම්බරේ නම් ඇත්තම දාන්න බෑ. නම්බරේ දාලා මට එපා වෙලාම තිබ්බේ දවස් ටික. මොකද එක දිගටම කෝල් ගන්නවා. normal call කට්ටුම WhatsApp ගන්නවා. WhatsApp කට්ටුම normal call ගන්නවා. වෙන නම්බර වලින් ගන්නවා. එපාම වෙච්ච තැන තමයි මම කිව්වේ මේ කෝල් අරගෙන අනික මේ ඕන දේවලුත් නෙමෙයි අහන්නේ. අපි ගාව තියෙන ඒව මැෂින් වදින්නේ නැහැ කියනවා. ඒවට ඉතින් මට කරන්න දෙයක් නැහැ නේ. අලගා තියෙන මැෂින් එක දින්න මේ වදින්න නැති වෙන මට ඊට පස්සේ කට්ටිය WhatsApp වලින් ෆොටෝ දාලා මැෂින් 5කම ෆොටෝ දාලා තිබ්බා. ඒ මැෂින් 6කින්ම මේ දාලා තිබ්බ මැෂින් 6කින්ම එක මැෂින් එක ඔරිජිනල් මැෂින් තිබ්බේ. අනිත් ඔක්කොම කොපි මැෂින් තිබ්බේ මේ ඒ වගේ. තව දෙයක් මට ඔයාලෙන් අහන්න තියෙනවා. ඔයාලා නාගමාණික්ක ගැන මොකක්ද හිතන්නේ සහ නිදන් වස්තු ගැන මොකක්ද හිතන්නේ? මට ඔයාලා අනිවාර්යෙන් මේ දෙකට රිප්ලයි එකක් දාන්න යන්න. ඔයාලා නාගමාණික්ක ගැනයි නිදන් වස්තු ගැනයි මොනවද හිතන්නේ කියලා. ඒව ඇත්තද බොරුද කියලා රිප්ලයි එකක් දාන්න යන්න. මම ඊළඟට දාන වීඩියෝ එකට පස්සේ වීඩියෝ එකේ මම ඒ ගැන කියනවා. මොකද මේ අනිවාර්යෙන් මේ නාගමාණික්ක කියන එක ගැන මට රිප්ලයි එකක් දෙන්න. මොකද මේ මම ඒ ගැන ඔයාලට මේ වීඩියෝ එකෙම කියන්න. නාද වීඩියෝ එකක් තියලා ගන්න ලෑස්ති වෙන්නේ. ඔයාලා ගොඩ දෙනෙක්ට උත්තර හම්බෙන්නේ නැති. අපි එහෙනම් අය සුපිරිම වීඩියෝ එකක් හම්බුමු. සුපිරිම වීඩියෝ එකක් කරලා තියෙන අනිවාර්යයෙන්ම subscribe කරලා සෙට්ලා ඉන්න. සුපිරිම වීඩියෝ එකක් කරලා තියෙන්නේ. අනිවාර්යයෙන් මේක හෙට ඉඳන් YouTube එකට මම දානවා. එහෙනම් channel එකත් එක්ක සෙට්ලා ඉන්න එහෙනම්. Goodbye. අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න.